ජාලය දැන් ලොකු ජංජාලයක් බවට පත් වෙලා. ඒකට හේතුව පරිගණක අපරාධකාරයෝ ලංකාවේ තරුණ තරුණියන්ගෙන් කප්පම් ගන්න එක එන්නම වැඩි වීම. අද රාට ඉන්ටර්නෙට් එකෙන් Facebook යන්න කලින් අනිවාර්යයෙන්ම මේ කතාව අහන්න. අපේ රටේ තරුණ තරුණියන් අතර ජනප්‍රියම වෙබ් අඩවිය තමයි Facebook එක. ඉන්ටර්නෙට් ගිහින් Facebook එකේ සමාජිකත්වය ගත්තාම ඒ කෙනාව අඳුනගන්න කැමතියි කියලා ලෝකෙ පුරාම ඉන්න අයගෙන් ඇරියුම් ලැබෙනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ ඒ ඇරියුම් පිළිගැනීමයි. මේ විදිහට යාළුවෝ විදිහට අපිව අඳුනගන්න එන අය අතරේ කප්පම්කාරයෝ ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට කරන්නේ තරුණියක් විදිහට පෙනී ඉඳලා තරුණියන් සමග හාද වීම. එහෙම හාද වෙලා අපේ පාස්වර්ඩ් එක හොරකම් කරනවා. ඊට පස්සේ අපේ නමින් අසභ්‍ය ඡායාරූප වීඩියෝ දර්ශන ලෝකෙ පුරා පතුරවනවා. ඒක නවත්ත ගන්න නම් ඒ හොරුන්ට කප්පම් ගෙවන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේ දවස්වල අපිට වාර්තා වෙන්නේ Facebook වෙබ් අඩවියේ පාස්වර්ඩ් සොරකම් කිරීම සම්බන්ධයෙන් සතියකට පැමිණිලි 10ක් 15ක් වගේ අපිට ලැබෙනවා. මෙවැනි වෙබ් අඩවි තියෙනවා නම් අපිට දැනුම් දෙන්න අපි ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පරිගණක විශේෂඥයන් කරන්නේ මේ පරිගණක හොරු ගැන තොරතුරු CID එකට බාර දෙන එකයි. මේ කප්පම්කාරයෝ අතර ලංකාවෙම අයත් ඉන්නවා. අපිටම තමන්ගේ ළමට වෙනත් ගිණුමක් හදලා තිබුණොත් ඔවුන් අපෙන් අහන්නේ අනිත් ගිණුම නවත්තලා දෙන්න කියලා විතරයි. නමුත් එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඔවුන් පෙළඹෙන්නේ නැහැ. මොකද ඒ සඳහා උසාවිය යෑමට සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට ඒ සඳහා කටයුතු ලබා දීම ඒ වගේ දේවල් සිදු වෙන නිසා තමන්ට සිදුවන හානිය අවම වූ පසු එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ අය පෙළඹෙන්නේ නැහැ. Facebook හරහා තර්ජනය කරලා කප්පම් ගන්නවා වගේම අපේ ක්‍රෙඩිට් කාඩ් අංක හොරකම් කරලා ලක්ෂ ගණන් වටිනා බඩු ගන්න ජාවාරම්කාරයොත් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඔබත් මේ ඉන්ටර්නෙට් ජාවාරම්කාරයන්ට අහු වුණොත් මෙන්න මේ අංකයට කතා කරන්න. 0.112 69යි 16යි 92. ඔබ දේශීය අගයන නියම ශ්‍රී ලාංකිකයෙක් නම් අපගේ Facebook පිටුව ලයික් කරන්න, අපගේ YouTube channel එක subscribe කරන්න. ස්තුතියි.